right 2022 ඒවල් ගාන විකිරණ අපිට කියලා තියෙනවා මේ මාත්‍රාමානයක් කියලා තියෙනවා ඔය මොනවද වචන එහෙම දැනගෙන ඉන්න ඕනෙත් නෑ හරි මාත්‍රාමානයක් කියනවා අයනීකරණ විකිරණ අනාවරණය විකිරණ නිරාවරණය මැනීමට භාවිතා කරන උපකරණයක්ලු. එය මිනිස් සිරුර නිරාවරණය වන විකිරණ ප්‍රමාණය මැනීමට භාවිතා කළ හැකි අතර ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය පියවරකි. කියන්නේ අපිට අපි මොකක් හරි විකිරණ මේකට එක්ස්පෝස් වුණාට පස්සේ කොච්චර ප්‍රමාණය එක්ස්පෝස් වෙනවද කියන එක බලා ගන්න පුළුවන් උපකරණයක් තමයි ඔය දීලා තියෙන මාත්‍රාමානය කියලා කියන්නේ. හරිද? ඒතර ඒක ආරක්ෂණ පියවරක් සඳහා ඒක පාවිච්චි කරන්න පුළුවන්. සක්‍රියක සහ අකර්මණ්‍ය මාත්‍රාමාන ලෙස මාත්‍රාමාන වර්ග දෙකක් තියෙනවලු. ගාන කියන්නේ. සක්‍රිය මාත්‍රාමානයක් මගින් එම අවස්ථාවේදීම නිරාවරණය ලබාගත හැක අකර්මණ්‍ය මාත්‍රාමානයක් මගින් යම් නිශ්චිත කාලයක් තුළ පුද්ගලයෙක් අවශෝෂණය කරන විකිරණ ප්‍රමාණය වයනු ලැබේ. සක්‍රියකේ වෙලේ අගේ පෙන්නනවා. අරක නිකන් ඇවරේජ් අගේ වගේ නිකන්නේ. අක්‍රියක නිකන් ඇවරේජ් අගේ වගේ සක්‍රියකගේ ෂණික අගේ වගේ නිකන් එහෙම එකක් තියෙන. right. වඩාත් බහුලව භාවිතා වන අකර්මණ්‍ය මාත්‍රාමානය වන්නේ තාප ප්‍රදීප මාත්‍රාමානයයි. ගණන් වල කියලා දෙන දේවල් උපකරණ එක જાතියෙන් තියෙනවා. තාප ප්‍රදීප්ත ස්පටිකයක් අයනීකරණ විකිරණවල නිරාවරණය වූ විට එම විකිරණවල ශක්තිය අවශෝෂණය කර එහි ස්පටික දැලිසේ රඳවා ගනී. ස්පටිකය රත් කළ විට එහි රඳවාගත් ශක්තිය දෘශ්‍යාලෝකය ලෙස මුදා හරියි. මොකද්ද දැන් වෙන්නේ උතන? සිද්ධිය කියලා තියෙන්නේ. ඔය තියෙන ස්පටිකය විකිරණ ටික අවශෝෂණය කරනවා. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි කරාම මොකද වෙන්නේ? අර උරාගත්ත විකිරණ ටික ආලෝකය ලෙස මොනව කරනවද? විමෝචනය කරනවා කියලා තමයි කියන්නේ. right. එම ආලෝකයේ තීව්‍රතාවය ස්පටිකය නිරාවරණය වූ අයනීකරණ විකිරණ වල තීව්‍රතාවට සමානුපාතිකයි. හරිනේ අර උරාගත්ත සෙට් එක එළියට යනවා කියන්නේ අපිට එකෙන් අර එළියට යද්දි අල්ල ගන්න පුළුවන් තීව්‍රතාවය හොයා ගන්න පුළුවන්. ආලෝකයේ තීව්‍රතාවය හොයා ගන්න පුළුවන් එළියට යන. එහෙනම් ඒ තීව්‍රතාවයෙන් තමයි අවශෝෂණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. සමානුපාතික ඒකට සමාන නැහැ සමානුපාතිකයි. මොකද 100%ක්ම යන්නේ නැහනේ. විමෝචනය වන ආලෝකයේ ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් මත පතන වීමට ඉඩදී එමගින් කුඩා ධාරාවක් නිපදවයි. අවසානයේදී මෙම ධාරාව වර්ධනය කර මැනගනු ලැබේ. ඊට පස්සේ තව එකක් දීලා දෙනවා. ගයිගර් මලර් ගණකයක් භාවිතා කොට අයනීකරණ විකිරණ අනාවරණය කරගත හැක. විවිධ ද්‍රව්‍ය වලින් සාධන ලද වෙනස් ඝනකම් සහිත අවශෝෂක තහඩු භාවිතා කොට ගයිගර් මලක ගණකයක් මත පතිත වන විකිරණ වර්ග නිර්ණය කරගත හැක. කියන්නේ එක තහඩු දාලා අපිට පුළුවන් මොනව කරන්නද? පතනය වන විකිරණ වර්ගය අනුදා ගන්නත් පුළුවන්ලු. හරි. බලමු. වාතය අයනීකරණය කිරීමට හැකි විකිරණ වර්ග තුනක් ලියන්නලු. මොනවද අයනීකරණය කරන්න පුළුවන් විකිරණ? තුනක් ලියන්නලු. ඇල්ෆා ලියන්න පුළුවන් විකිරණයක් නේ ඇල්ෆා අංශ විකිරණයක්. ඊට පස්සේ බීටා මයිනස් සහ බීටා ප්ලස් ගැමා ලියන එක අවුලක් නෑ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ගැමා වල අර විකිරණ වෙන්නේ අයනීකාරක හැකියාව ඉතාමත් අඩුයි. හරිද? ඇල්ෆා බීටා ගැමා කියලා පොදුවේ ලියන්න පුළුවන්. ඒ වුණාට අපි අර ගැමත් ඉතින් අවුලක් නෑ. ගැමාගෙත් විකිරණ හැකියාවක් තියෙන නිසා ඉතින් ප්‍රශ්නයක් නෑ. හරිද? ගැමාවට ලකුණු දෙන්න පුළුවන්. ඔතන අර හොඳයි අපි ඇල්ෆා බීටා ගැමා දන්නේ කලේ ඇල්ෆා අංශු බීටා අංශු ගැමා කිරණ ඔන්න විකිරණ වර්ග තුන අපි දන්න තුන් දෙනා ඔය තුන් දෙනාගෙන් විකිරණ අයනීකාරක හැකියාවක් තියෙනවා. හැබැයි අයනීකාරක හැකියාව වැඩිම කාගේද? ඇල්ෆා අංශු වල. ඊට පස්සේ කවුද ඉන්නේ? බීටා. ගැමා වල ඉතාමත් අඩුයි. දැන් ගැමා වල ඉතාමත් අඩුයි. right. එතකොට B part එක. අකර්මණ්‍ය මාත්‍රාමානයකට වඩා සක්‍රිය මාත්‍රාමානයක ඇති වාසියක් ලියන්න. මොකද්ද? ඔය ගානෙම දීලා තියෙනවා. ඔය දෙන්නගේ වෙනස්කම නැති. මොකද්ද? සක්‍රියකේ වාසිය මොකද්ද? දීලා තියෙනවා. එම මොහොතේම ගිය ගන්න පුළුවන් නේ. සක්‍රිය මාත්‍රාමානය මගින් එම අවස්ථාවේදීම විකිරණ නිරාවරණය ලබාගත හැකිවීම කියලා ලියවන වැඩේ හරිය. සක්‍රියක අවස්ථාව. එම මොහොතේ
හරි එම මොහොතේම අය පරක්කු වෙන්න දෙයක් නැහැ. මේ වෙලාවේ තියෙන අගේ ඩිරෙක්ට් කියව ගන්න පුළුවන්. ලයිව් වගේ. ගානෙම ගාන තියෙන දේවල් ලිය. C පාර්ට් එක. අර්ධායු කාලයේ පැය එකක් වන විකිරණශීලී ද්‍රව්‍යයක සක්‍රියකතාව ගයිගර් මල ගණකයක් මගින් මනිනු ලබයි. ආරම්භක ගිනීම් ශීඝ්‍රතාවය තප්පරයට ගිනීම් 64ක් නම් පැය 3කට පසු ගිනීම් ශීඝ්‍රතාවය නිර්ණය කරන්න. ගිනීම් ශීඝ්‍රතාවය කියන සක්‍රියකතාව තප්පරයකට එනාගේනේ. හරිද? එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් උතන අර අර්ධායු කාල වලින්ම තමයි දීලා තියෙන්නේ ඒ නෝට් එකට 2 n වෙනි බලය. හරි. ඊ වල බල ලියන්න ඕනේ නෑ. ඊ වල කතා ලියන්න යන්න එපා. තේරුමක් නෑ. මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලට කියලා දුන්නනේ. හරිද? දැන් සක්‍රියකතාව අපි දන්නේ නැහැ. ආරම්භක සක්‍රියකතාව 64යි. ගිනීම් කියන අර වදින සංඛ්‍යාව. හරිද? තප්පරයට 64යි. පැය 3කට පස්සේ අර්ධායු කාල කීයක් ගිහිල්ලාද පැය 3ක් කියන්නේ? පැයක් කියන්නේ එක අර්ධායු කාලයක්. පැය 3ක් කියන අර්ධායු කාලය කීයක් ගිහිල්ලාද? 3ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මෙතන දානෝ 2 3 වෙනි බලය. 2 3 වෙනි බලය කීයද? 8යි. එහෙනම් අවසාන ගිනීම් සංඛ්‍යාව කොච්චරක් එනවද? 8ෙන් බෙදුවම 8ක් කියලා එනවනේ දැන්. ඔන්න 8ක් කියලා අපිට එනවා ගිනීම් සංඛ්‍යාව. එතකොට අපි ලියනවා තප්පරයට ගිනීම් සංඛ්‍යාව සිංහලේ ලියවනවා හොඳ තප්පරයට ගිනීම් සංඛ්‍යාව 8ක් වෙනවා. සිංහලේ ලියලා. හරිද? right. ඊළඟ එක. D. D වල මොකද්ද කියලා තියෙන්නේ? විවිධ අවශෝෂක තහඩු භාවිතයෙන් ගයිගර් මල ගණකයක් මත පතනය වන අයනීකරණ විකිරණ වර්ග තීරණය කළ හැක්කේ කෙසේදයි පැහැදිලි කරන්න. කෙසේද? කොහොමද? දැන් ඔන්න හිතන්න අනාවරකයක් මෙතන තියෙනවා කියලා ඩිටෙක්ටර් එක මෙතන තියෙන. ඩිටෙක්ටර් එක ඉස්සරහින් මන් තියෙනවා තහඩුවක්. ඒ තියෙන තහඩුව අපි හිතමු කඩදාසියක් කියලා. කඩදාසියක් කරායින් නවතින්නේ කවුද? ඇල්ෆා අංශු නවතිනවා. හරිද? ඊට පස්සේ ඇලුමිනියම් තහඩුවක් තියම කවුරු නවතින්නේ? බීට නවතිනවා. ප්ලැටිනම් තහඩුවක් තියම කවුරු නවතින්නේ? ගැමා නවත්ත ගන්නත් පුළුවන්. තේරෙනවද? එක එක තහඩු වර්ග තියලා අපිට බලන්න පුළුවන් මොකුන්ද එන්නේ කියලා. තේරෙනවද මං කියන්නේ? දැන් ඔන්න වදිනේ උන් ඉන්නවා කියලා හිතන්න. වදින ඉන්නේ උන්ගෙන් අර අපි කඩදාසිය තියලා නැවතුනොත් එකක් වදින්නේ නැහැ. එහෙනම් ආපු එක කවුද? ඇල්ෆා වෙන්න ඕන. කඩදාසිය තියලත් එනවා කියන්නේ කවුද? බීට වෙන්නත් පුළුවන්, ගැමා වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මන් තියෙන ඇලුමිනියම් තහඩු. කිව්වොත් මොකෝ වෙන්නේ? එකකත් වදින්නේ නැහැ. ඇලුමිනියම් තහඩුව තිබුවම වදින්නේ නැහැ කියන්නේ එහෙනම් ඇවිල්ලා තියෙන කවුද? බීට වෙන්න ඕන. තේරෙනවනේ සාමාන්‍ය අර පොඩි concept එකක්නේ. බීට වෙන්න ඕන. හරි. එහෙම තියලත් වදිනවනම් කවුද? ගැමා. ආයි ගැමා නවත්තන්න තියලා වැඩ නෑ අඳුරගෙන ඉවරයි. තේරෙනවද? අඳුරගෙන ඉවරයි. රයිට්. ඔහොම තමයි කතන්දර. ඒතර අපි කියන්න ඕනේ මොකද්ද? විවිධ තහඩු වලින් විවිධ විකිරණවල විනිවිද යාමේ හැකියාවන් වෙනස් වීම. ඔක තමයි හේතුව. හරි. ඒක නිකන් ඔයාලගේ වචනෙන් එක ලියන්න. මොකද විනිවිද යාමේ හැකියාව එක එකාට වෙනස්නේ එක එක තහඩු හරහා. නැත්තම් ඔය කෙටියෙන් අදහසක් ලියනවා නම් මේ විවිධ විකිරණ වර්ගවල විනිවිද යාමේ හැකියාව වෙනස් වීම නිසා කියලා ලිව්වත් අවුලක් නැහැ. අර උපකරණ ගැන දැනගෙන ඉන්න ඕන දුතනදී නෑ උපකරණයක් ගැන කිසිම දෙයක් තාම මොකෝ ලොකු දෙයක් නෑ නිකන් අපිට ගණන් ටික හදාගෙන යන්න තියෙන ඊළඟ කොටස ඊ පාර්ට් එක මොකද ඊ පාර්ට් එකේ දීලා තියෙන්නේ
TLD මාත්‍රාමානයක් මගින් 198 නැනෝවොට් තීව්‍රතාවයකින් යුත් තරංග ආයාමය 400 නැනෝමීටර් නිල් ආලෝකය නිකුත් කරයි. මෙම විමෝචනය වන ආලෝකය 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කාර්යශීලතාවක් සහිත සීසියම් වලින් සාදන ලද ප්‍රකාශ පෘෂ්ඨයකට ලම්බකව පතනය වේ. යයි උපකල්පනය කරන ප්ලාක් නියතය දීලා ආලෝකයේ වේගය දීලා ඉලෙක්ට්‍රෝනය දීලා right. රෝම ඉලක්කම් 1 තප්පරයට ප්‍රකාශ පෘෂ්ඨය මත පතන නිල් ආලෝකයේ ෆෝටෝන සංඛ්‍යාව නිර්ණය කරන්නලු. තප්පරයකදී අපිට ලියන්න පුළුවන් E සමානයි NHF දාන්න පුළුවන්නේ. නැත්තම් HF වෙනුවට NHC බෙදීම ලැම්ඩා පාවිච්චි කරනවා. N කියන්නේ කවුද? ෆෝටෝන ගණන. E කියන්නේ මුළු ශක්ති ප්‍රමාණය. දැන් මම දෙපැත්තම කාලයෙන් බෙදුවොත් මේ මොකද්ද? ශක්තිය බෙදීම කාලය කියන්නේ කවුද? ක්ෂමතාවය P. N බෙදීම T කියන්නේ මොකද්ද? තප්පරයට ඇතිවන නැත්නම් නිකුත් කරන ෆෝටෝන සංඛ්‍යාව. නැත්නම් ෆෝටෝන ශීඝ්‍රතාවය. වතාවක් HC බෙදීම ලැම්ඩා. අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ වටිනාකම. ඉතින් මේ පද මෙහෙ යවන්න. N බෙදීම T ගේ වටිනාකම එනවා P වතාවක් ලැම්ඩා බෙදීම HC. ආදේශ කරමු. ක්ෂමතාවය කොච්චරක් දීලා තියෙද? 198යි නැනෝ මිලි මයික්‍රෝ නැනෝ කියන්නේ 10/9යි. ලැම්ඩාගේ වටිනාකම 400යි 10/9යි. නැනෝනේ දීලා දෙන්නේ. H ගේ වටිනාකම 6.6යි 10 ඍණ කීයද? 34ක් නේ. C ගේ වටිනාකම 3 වැඩි කිරීම 10/8යි. කලබල නැතුව සුළු කරන්න. හරිද? කලබල වෙලා සුළු කරලා වැඩක් නැහැ ඕක. අපි ඉස්සෙල්ලා 10 බල් ටික පොඩ්ඩක් එහෙම කරගමු. මෙන්න මේක 3ත් එක්ක 6.6ම තියාගමු. ඉස්සෙල්ලා 198 වැඩි කිරීම 400 බෙදීම 6.6 වැඩි කිරීම 3 10 බල උඩ එනවා 99යි ඍණ 18යි. මෙතන කීයක් එනවා? 10 ඍණ 26ක් එනවනේ. සුළු කරාම ඍණ 34යි ධන 8යි කියවම ඍණ 26ක් එනවා. බලමු try එකක් දීලා තව සුළු කරන්න. මෙතන තව බිඳුවක් අපි ගමු. ඒක අපිට ලේසි වැඩේ කරගෙන යන්න. උඩ මෙතනත් අයින් කරමු 198 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 ඍණ 16යි. මෙතන 66 වැඩි කිරීම 3 වැඩි කිරීම 10 ඍණ 27යි. බිඳුවක් ගත්තනේ. right. 10 ඍණ 27 උඩට යවන්න. 198 වැඩි කිරීම 4 66 වැඩි කිරීම 3 10 බලය මේක ධන 27ක් ගියාට පස්සේ 11ක් එනවනේ. සුළු කිරීම විතරයි ගණිතය. දැන් පුළුවන් දේවල් කරමු. දෙකෙන් කපත හැකි. දෙකෙන් කැපුවම දෙවරක් 2යි. දෙකෙන් කැපුවම 33යි. හරි. එකසිය අනු අට වැඩි කිරීම දෙක බෙදීම මෙතන 99ක් එනවා. ඔය 198 කියන්නේ 99 දෙකක් නේද? මං හරිනේ. 99 දෙකක් 198යි. හරි. කීයක් එනවද? 4 වැඩි කිරීම 10 11යි. තප්පරයට කියලා එක කියනවා. තප්පරයට ෆෝටෝන සංඛ්‍යාව. නිල් ආලෝකයේ ෆෝටෝන සංඛ්‍යාව ඕකේ.
ඊළඟ කොටස. ප්‍රකාශ සංවේදී පෘෂ්ඨය මතට පතනය වන එක් ෆෝටෝන 100ක් මගින් ඉලෙක්ට්‍රෝන 10යි පිට කරන්න. ඔන්න උදට අහගන්න කතන්දරේ. ෆෝටෝන 100ක් පතනය වුණොත් 10යි ඉලෙක්ට්‍රෝන යවන්න. ඉලෙක්ට්‍රෝන 100ක් කියන්නේ නෑ. වැටෙන 100ටම ඉලෙක්ට්‍රෝන සෙට් එකක් සෙට් වෙන්නේ නෑ. 10ක් තමයි සෙට් වෙන්නේ. ඒ කියන්නේ පර්සන්ටේජ් එකක් විතර ගත්තොත් 10%යි ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ. වැටෙන ෆෝටෝන වලින් 10%ක් තමයි ඉලෙක්ට්‍රෝන නිපදවන්න දායක වෙන්නේ. අපි දන්න දෙයක් තමයි එක් ෆෝටෝනයක් අනුරූප වෙන්නේ කාටද? එක් ඉලෙක්ට්‍රෝනයකට. යනවා නම් එක් ෆෝටෝනයක් එකට තමයි අනුරූප වෙන්නේ. හරි. එහෙනම් අපෙන් දෙවෙනි එකේ අහන්නේ මොකද්ද? ප්‍රකාශ සංවේදී පෘෂ්ඨය මගින් නිපදවන ධාරාව. ධාරාවේ අර්ථ දැක්වීම මොකද්ද? ධාරාවේ අර්ථ දැක්වීම ඒකේ කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය. තේරුණාද කියන එක? Q සමානයි ID කියලා සමීකරණයක් ඔයාලා කියලා දුන්න මතකනේ ධාරා විද්‍යුතේ පටන් ගත්ත පළවෙනිම දවසේ. Q සමානයි IT. ධාරාවේ අර්ථ දැක්වීම. දැන් මෙතන ආරෝපණය කවුද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තමයි ආරෝපණ. හරිද? එතන මම හොයන්න ඕන තත්පරයකදී ඉලෙක්ට්‍රෝන කොච්චරක් එනවද කියලා. මම ලියනවා මෙන්න මෙහෙම. තත්පර එකකදී ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය බලන්න. තත්පරයකදී ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කීයද? අර හොයාගත්තාගෙන් කීයද? 10%යි. ඒ කියන්නේ 4 වැඩි කිරීම 10 10ක ඉලෙක්ට්‍රෝන වැටෙනවා. තත්පරයට. හරිනේ? ඔය එන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. ඔය ආරෝපණයද? නෑ. ආරෝපණය නෙමෙයි. ඉලෙක්ට්‍රෝන මෙච්චරක් එනවා නම් තත්පරයකදී එන ආරෝපණ ප්‍රමාණය කොහමද හොයන්නේ? තත්පර එකකදී ආරෝපණ ප්‍රමාණය. මොකද්ද කරන්න ඕන? 4 වැඩි කිරීම 10 10 වැඩි කරන්න ඕන කීයෙන්ද? 1.6යි 10 ඍණ 19න් කූලෝම් කරන්න. ඔන්න කූලෝම් තත්පරයට. මේ දෙන්න ගුණ කරාම කීයක් එනවද? 6.4යි 10 ඍණ 9යි. කූලෝම් තත්පරයට යනු අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද? ධාරාව. ඒකීය කාලයකට ගලා යන ආරෝපණ ප්‍රමාණය තමයි ධාරාව. එහෙනම් ධාරාව නැත්නම් I ගේ වටිනාකම 6.4යි 10 ඍණ 9යි ඇම්පියර් කියලා දාන්න පුළුවන්. වගේ පොඩි ධාරාවක් තමයි. තත්පරයකදී මුක්ත වන ඉලෙක්ට්‍රෝන ගාන හෙව්වා. ඊට පස්සේ ආරෝපණය ගන්න ඉලෙක්ට්‍රෝන එකක ආරෝපණයෙන් කට්ටිය ටික වැඩි කරා. එතකොට එනවා මුළු ආරෝපණය. ඒ එන්නේ තත්පරයකදී එන ආරෝපණ නිසා කෙලින්ම අපිට ධාරාව කියලා ලියන්න පුළුවන්. මහ ලොකු දෙයක් නෑ. රයිට් ඊළඟ කොටස. ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයෙන් පිට කරන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තිය ජූල් වලින් ගණනය කරන්නලු. රයිට්. දැන් පොඩ්ඩක් ගාණක් තියෙනවා හද. දැන් චාලක උපරිම චාලක ශක්තියයි ඔය කාර්යශීත අනම්මන සම්බන්ධ වෙන සමීකරණය මොකද්ද? අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය. E සමානයි phi ධන kmax. kmax උක්ත කරන්න. E ඍණ phi. E කියන්නේ hc බෙදීම lambda ඍණ phi. ආදේශ කරමු. 6.6යි 10 ඍණ 34යි
3 වැඩි කිරීම 18යි. ලැම්ඩා කියන්නේ 400යි. 10 රින් 9යි. ෂයිගේ වටිනාකම කාර්යශිතය කොච්චරක් දීලා තියෙන CCM වල 2යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. අපිට කියන්නේ ජූල් වලින් හදන්න කියලා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක වටිනාකම 1.6යි 10 රින් 19යි ජූල් කියලා වලට මතක ඇති. හරිද? ඔන්න ඔහොමෙන්. දැන් මේක පොඩ්ඩක් සුළු කරගන්න ඕන. 10 රින් 9 උඩට යනවා. එතන ඔන්න 10 7ක් කියලා ගමු. 6.6 වැඩි කිරීම 3 බෙදීම 4 10 බලගත්තොත් මෙතන ඍණ 7ක් එනවා. එතන උඩ ගියාම ධන 7ක් වෙනවා. 10 ඍණ 34 වැඩි කිරීම 10 15. එතන 3.2ක් එනවා 10 ඍණ 19යි. මේ ටික සුළු කරාම දෙකෙන් කපන්න පුළුවන් ඉස්සෙල්ලා 2යි 3.3යි 9.9 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 19ක් කියලා එනවා. 3.2 වැඩි කිරීම 10 ඍණ 19ක් කියලා එනවා. 9.9 දෙකෙන් බෙදුවම කීයක් එනවා? 4යි 9යි 5යි. 0.95ක් එනවා. වැඩි කිරීම 10 ඍණ 19යි 3.2යි 10 ඍණ 19යි. එතකොට මං ලියනවා 4.9යි 5න් 3.2ක් අඩු කරනවා. එතන 5යි, එතන 7යි, එතන 1යි. 1.7යි 5යි 10 ඍණ 19යි ජූල් කියලා එනවා K maxට. දැන් සුළු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කැලි සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලා අර අතින් සුළු කරන එක අර ස්පීඩ් නැත්තම් පොඩ්ඩක් වෙලාව යන ගානක් වෙන්න පුළුවන්. ඒත් මහ ලොකු සුළු කිරීම නෑ. සාමාන්‍ය පොඩි බෙදීම් තියෙන. බෙදන්න 4න් බෙදා ගන්න බැරි කමක් නෑනේ හො. අන්තිම පාර්ට් එක. CT පරිලෝකනයක් CT ස්කෑන් එකක්. මිනිස් සිරුර වටා විවිධ කෝණවලින් එක්ස් කිරණ පෙළක් ලබා ගැනීම. වෛද්‍ය පරීක්ෂණාගාරයක ඇති CT පරිලෝකනයක් පරීක්ෂණ කටයුත්තක් සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක වේ. පූර්ණ කාලී වන CT පරිලෝකනය අසල තබා ඇති TLD මාත්‍රා මානයක්. කියන්නේ CT ස්කෑන් එකෙන් අපි ඔය විකිරණ පිට වෙනවනේ. CT ස්කෑන් එකට හැමෝටම යන්න දෙන්නේ නැහැ. CT ස්කෑන් කරද්දි යන්න දෙන්නේ නැහැ නේ එහෙම. ගිහිල්ලා බලන්න නිකන් හොස්පිටල් වල ගියාම පොඩ්ඩක් නිකන් අහලා බලන්න ඔය විස්තර. හරිද? එතකොට ඒවට යන්න දෙන්නේ නැහැ. වට වෙලා ඉන්න දෙන්න රැඳේ වට වෙලා ඉන්න වගේ ලෙඩක් ගියාට පස්සේ බලන්න එහෙම ඉන්න දෙන්නේ නැහැ. හරිද? එහෙම හිටියොත් ටොපිය හම්බ වෙන කාටත්. හරිද? හොඳ නැහැ CT ස්කෑන් මම හිතන්නේ එහෙනම් බර ගාණක් ගන්න හොඳ නැහැ. කේස් විකිරණනේ ඕවා. හරි. එකට හොඳ නැහැ. එක්ස් කිරණ වුණත් බලන්න එක්ස්රේ ගන්නත් හොඳ නැහැ ඕනට වැඩිය. දැන් ඔය සාමාන්‍ය දතක වගේ එක්ස්රේ එකක් ගන්න යද්දි මේ ඔක්කොම මම හිතන්නේ වහලා තමයි ගන්න. මගේ නම් තාම අරගෙන නැහැ මම හිතන්නේ එහෙම තමයි ගන්න. හේතුව ඔළුවට වදින්න හොඳ නැහැ. හරි. දැන් කකුල් වල වදිද්දි වෙන කොහෙවත් වදින්න හොඳ නැහැ විශේෂයෙන් පිරිමි අයගේ. ඒක ඔයාලා තේරුම් ගන්න ඉස්සරහට හරි. මේ බයොලොජි කරනවා නම් සාමාන්‍ය දේ මැස් කරන්න දැන් ඔක පොඩ්ඩක් මැජික් වෙන්න. හරිද? එක්ස්රේ එකක් වෙන කොහෙවත් ගන්න නැහැ එක්ස්රේ. හරි එහෙම ගත්තොත් ඒක ටොපි හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඉන්න හැකි අර කවුද වගේ මේ
හරි වර්ගේ මාරු වෙලා එහෙම ඉන්න පුළුවන් ඊට පස්සේ. ආගත්. ඔන්න අපිට කියනවා TLD මාත්‍රාමානයක් මගේ බොන්න ඔඩි අමුතු ඒකකයක් දීලා තියෙනවා මොනවද? මෙන්න මෙහෙම ඒකකයක් දීලා තියෙනවා. 250යි මිලි සීවර්ඩ් කියලා අපි ඔකට කියනවා. සීවර්ඩ් අවුරුද්දකට. යක යටන තියෙන බෙදීමෙන් මිලි සීවර්ඩ් වසරක් කියලා තියෙනවා. වසරකට මිලි සීවර්ඩ් ප්‍රමාණය කියලා දීලා තියෙනවා. හරි මාත්‍රාව. හරි මාත්‍රාව කියන්නේ විකිරණ පිටේ මාත්‍රාව. මාත්‍රාවක් වාර්තා කර ඇත. දැන් මාත්‍රාව ගැන යට දීලා තියෙන විස්තරයක්. හරි මාත්‍රාව ගැන ඔන්න ඔහම කතන්දරයක් දීලා තියෙනවා. මොන බලන්න යට x කිරණ සඳහා මාත්‍රාව c වලින් සමානයි මාත්‍රාව ග්‍රේ කියලා දීලා තියෙනවා. හරි gy වරහන් වරහන් ඇතුළේ දීලා තියෙනවා. එතකොට gy කියන්නේ කවුද කියලා දීලා තියෙනවා යට. 1යි gy. කියන්නේ කීයද? 1යි ජූල් කිලෝග්‍රෑමයට. ඒ කියන්නේ ඇත්තටම ඔය මොකද්ද ඔය මේ 1යි c අනම්මන එක එක උන් කියන්නේ මොනවද මේ? කිලෝග්‍රෑම් එකකට අවශෝෂණය කරන ජූල් ප්‍රමාණය. තේරුණා මං කියන්නේ? මේ දීලා තියෙන අනේ වගේ එකක්. ජූල් කිලෝග්‍රෑමයට. කිලෝග්‍රෑම් එකකට ජූල් ප්‍රමාණය අවශෝෂණය වූ. හරි අපි ගාන පැත්තට යමු. CT ස්කෑනරේ ක්‍රියාකරු කාමරයේ සිටින විකිරණ විද්‍යාඥයෙකුට CT ස්කෑනරේ ක්‍රියාත්මක වන විට ලැබෙන විකිරණ වලින් 10%කට නිරාවරණය වෙලා තියෙනවා. දැන් CT ස්කෑනරෙන් එළියට දාන විකිරණ වලින් 10%ක් නිරාවරණය වෙනවා අර ඔයක ඔපරේටර් ඉන්නවනේ. ඔපරේටර් නිරාවරණය වෙනවා 10%කට. හරි. එතකොට විද්‍යාඥයා නිරාවරණය වීමට හැකි උපරිම මාත්‍රාව ගණනය කරන්න. දැන් CT ස්කෑනරෙන් දෙන මුළු මාත්‍රාව කීයද? මෙච්චරයි. අර මිනිස්සයා කොච්චරකට එක්ස්පෝස් වෙනවද? 10%කට එක්ස්පෝස් වෙන. ඉතින් ඔගේ මහදයක් නෑ මං ගානේ හද. මොකද්ද කියන්නේ 250 වැඩි කරන්න 10%. කීයේ? 25යි මිලි සීවර්ඩ් ය. කොච්චරයි ඔගේ උත්තරේ? ඕක බලන්න තියනවන් ඉන්න ඕනේ. ඕකගේ අන්තිම කොටස් ටික මුල් ටික බැරි වුණ ගමන් අන්තිම කොටස බලන්න තියන්නේ උන් තින් නිකන් 110 දාලා උත්තරේ ගන්න තියෙන්නේ. දැන් බලමු ඊළඟ කොටස. ඔය අවුරුද්දකට සීවර්ඩ් කොච්චර මිලි සීවර්ඩ් කීයක්ද? 25යි. අවුරුද්දකට හොඳයි. දිනකටවත් එහෙම නෙමෙයි අවුරුද්දකට. මුළු අවුරුද්දේම. දැන් මොකද්ද කියලා තියෙන්නේ? විකිරණ කටයුතු වල නියැලෙන පුද්ගලයෙකු සඳහා අවසර දිය හැකි උපරිම වාර්ෂික මාත්‍රාව කීයද? 20යි. මිලි සීවර්ඩ් 20යි දෙන්න පුළුවන්. හැබැයි දැන් කීයක් වදිනවද? 25ක් වදිනවා. උට කියලා වෙනවා. අපේ වචනෙන් කිව්වොත්. හරිද? ඒ නිසා එහෙම හරියන්නේ නැහනේ. මොකද්ද කියලා තියෙන බලන්න විස්තරේ. දිනකට පැය 6 බැගින් වසරකට දින 146ක් වැඩ කරන්නේ නම් අවසර දිය හැකි උපරිම වාර්ෂික මාත්‍රාව ඉක්මවා ඔහුට නොලැබෙන බව ඔප්පු කරන්නලු. හරිද? කියන්නේ අපිට ඔප්පු කරලා පෙන්වන්න ඕන මිලිසීවර්ඩ් 20ට වඩා ඔන්න ඔය කියන විදිහට වැඩ කරොත් අවුලක් නැහැ කියලා. තේරෙනවද මං කියන්නේ? එහෙම වැඩ කරොත් අවුලක් නැහැ කියන අදහස දෙන්න ඕන අපි. right. දැන් මේ තියෙන්නේ අවුරුද්දකටනේ. මොන බලන්න මම ලියන හැටි. අවුරුද්දකට දවස් 365ම වැඩ කරොත් කියන්නේ අවුරුද්දකට හරි. දවස් 365ම පැය 24ම වැඩ කරොත් ඔය කතන්දරේ. කොච්චර ප්‍රමාණයක් එනවද? 25යි මිලිසීවර්ඩ්. හරිනේ? දැන් පොර වැඩ කරන්නේ දවසට පැය කීයේ? 6යි. දවස් කීයද? 146යි. මෙච්චරකට මෙච්චරක් නෑ. අපි බලමු දවස් 146ක් පැය 6 ගානේ කොච්චරද කියලා. මොකද්ද ගන්නේ? 25යි මිලිසීවර්ඩ් අගය බෙදනවා 365 වැඩි කිරීම 24 වැඩි කිරීම 146 වැඩි කිරීම 6. තේරුණාද බලපු විදිය? ලොකු දෙයක් නෑ ඔකෙත් අර සාමාන්‍ය ගණිතය. ඕලෙවල් කාලේ ගණිතය වගේ. ඔක අර ඔයාලට සමහරුන්ට අර ඔක එකපාර ලියා ගන්න බැරි නිසා මම කොහොම ලියුවේ. බෙදමු.
6න් බෙදන්න පුළුවන්. 6 වරක් 1යි, 6 වරක් 4යි. දෙකෙන් කපන්න පුළුවන්. 7යි 73යි. ඒක සුළු කරන්න ඕනේ ඉතින් නේ. ඒතරේ අපිට පෙන්වන්න බෑ ඉස්සර වඩා අඩුයි කියලා. 365 දෙකක් ගන්න ඕන. 365 දෙකක් ගත්තම ඕනනම් 5න් බෙදන්නත් පුළුවන්. බෙදෙනවා නේ. ලස්සනට බෙදෙන්න ඇවිල්ලා තියෙන්නේ. කීයක් යනවා? මෙතන 730 මෙතන 73යි 2.5ක්. 2.5යි මිලි සීවර්ට් අවුරුද්දකට එන්න. මොකද මේ අවුරුද්දකට? ඉතින් අවුරුද්දට වැඩ කරන දවස් ගන්න බං දාලා තියෙන්නේ. තේරෙනවද කියන්නේ? මේ තියෙන දවස් 365ෙම හරි මේ 25 කියන දවස් 365ෙම පැය 24ෙම අරක ඇතුළට වෙලා ජීවත් වෙන එකෙක්ට. හරිද? ස්කෑනර් එක දිගටම වැඩනේ. ස්කෑනර් ඔෆ් කරන්නේ නැහැ. හරි. ස්කෑනර් කොහොමද දිගටම වැඩ. අරක ඇතුළට වෙලා හැමතිස්සෙම අර කාලකන්ණිය වගේ ඇතුළට ඉන්න කෙට ඔන්න ඔක තමයි වෙන්නේ. හැබැයි එහෙම වැඩ කරන්න දෙන්නේ නැහැ. කොහොම වැඩ කරන්න දෙන්නේ? දවසට පැය 6යි දවස් එක දිනස් 3යි. මරුනේ ජොබ් එක. අවුරුද්ද දවස් 365ක් තියෙන වැඩ කරන්න ඕන කී 100 ගන්න. ඇත්තටම කොහොමයි හරි. පැය 6යි. ෂිෆ්ට් එකට කට්ටිය ඉන්නවා ඔතන. එකෙක් නෙමෙයි හරි. දැන් මාතර හොස්පිටල් එකේ එකෙක් නෙමෙයි ඉන්නේ ඔතන. හරි. තව ඉන්නවා කට්ටිය. ඉංග්‍රීසි වලින් නම් කට්ටිය කියන මම ඉංග්‍රීසි වලින් නම් හරිය මේ ඇත්තට ලොකු මීටර නෑ. ඔය ඉන්න කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඒතර නිහඬු වගේ තමයි. අන්න ජොබ් කරනවා. පඩි කොහොමද දන්නේ? හැබැයි ප්‍රශ්න එන්න පුළුවන්. හරි. ඇඳුම් හරිය මේ පොඩ්ඩක් කෙලවුනොත් කේස් එන්න පුළුවන්. ඉතින් හරි. ඒවටත් පොඩ්ඩක් ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ අඩුතර දැන් කාලේ හැටියට ළමයි දෙන්නෙක් හරි හදලා එහෙම ඉන්නවනම් අන්න අවුලක් නෑ. පොහොත් වැඩ නෑ. තේරෙනවද? ඒකට අවුලක් නෑ ඉතින්. හරි. අර වෙන වෙන දේවල් නැති වෙන්නේ නෑ. අර මම හිතන්නේ අර අනිත් පැත්ත තමයි පොඩ්ඩ අවුල් යන්නේ මම හිතන්නේ. DNA බල DNA නේ DNA හරිය වෙනස් වෙන්න ඥාන වෙනස් වෙන්න පුළුවන්. එච්චරයි වෙන අවුලක් නෑ මං හිතන්නේ. හරි වෙන අවුලක් වුණොත් තමයි පොඩ්ඩ ප්‍රශ්නේ. බලන්න වැඩට යන්න. වැඩ කරන අය ඉන්නවා හරි. එහෙම වෙලා නෑ මිනිස්සුන්ට මං හිතන්නේ. දැන් ඉන්න ජෙනරේෂන් එකේ වුණ සාමාන්‍යයෙන් අඩුපාඩුවක් සහිතන දේවල් කරන්නේ. කොහේ හරි ආම්මඩ උඩ අමතකුණ ඇඳුම. හරි. අර ක්‍රිකට් ගහන්න යද්දි ගාඩ් එක දාන් ගියේ නෑ වගේ තමයි. අමතකුණ ඒ පොඩි අමතක විල්ල ඇති සදාකාලිකව දේවල් වෙනස් කර. හරි. රයිට්. එතකොට දැන් ඔන්න දැන් කොච්චර සීවර්ට් ප්‍රමාණයක්ද අවුරුද්දකට පොරට ලැබෙන්නේ? අවුරුද්දෙම ඉන්නේ නැහැ. අවුරුද්දකටම පොරට හම්බ වෙන්නේ කොච්චරද? 2.5යි. එතකොට අපිට කියන්න පුළුවන් හරි. ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා සිංහලෙන් ලියන්න. අර අහලා තියෙන ප්‍රශ්නෙම අරන් උත්තරේ ලියන්න. රයිට්. අන්තිම පාර්ට් එක. විද්‍යාඥයාගේ ස්කන්ධය කිලෝ 75ක් නම් වසරකට කොපමණ විකිරණ ශක්තිය ප්‍රමාණයකට ජූල් වලින් නිරාවරණය වේද කියලා අපෙන් අහන්නේ. මෙන්න අවුරුද්දකට මිලිසීවට් කීයක් හම්බ වෙනවද? මෙන්න මෙච්චරයි. කොච්චර විකිරණ ශක්ති ප්‍රමාණයක් එනවද කිව්වොත් 2.5යි 10 ඍණ 3ක් දානවා මිලි උපසර්ගය අයින් කරන්න. සීවර්ට් කියන්නේ කීයක්ද? ජූල් කිලෝග්‍රෑමයටනේ ඒකකේ. තව දීලා තියෙන යට ජූල් කිලෝග්‍රෑමයට. ඉතින් මුගේ ස්කන්ධය කිලෝ 75යි. එතකොට අපි කීයෙන් වැඩි කරනවද? 75න් වැඩි කරාම ජූල් ප්‍රමාණය කිලෝග්‍රෑම් මෙහෙකට මෙච්චර ශක්ති ප්‍රමාණයක් කිලෝ 75කට කීයද කියලා බලනවා. සුළු කරා.
ඔහොම එනවා. 0.1875 ජූල් කියලා එනවා. හරිද? මාත්‍රාව ග්‍රේ වලින්ම ඉන්නේ. ගණන් ග්‍රේ. සීවර්ඩ් එකකට සමානයි. සීවර්ඩ්. ඔය ගණන් ඇත්තරම විකිරණ ආශ්‍රිත ගණන් සාමාන්‍ය ටිකක් ලේසි. හරි ගොඩක් කලාතුරකින් තමයි පොඩ්ඩක් ගාන අමාරු වෙන්නේ. හරි කලාතුරකින්. ඒ ඔයාලා ගණන් ටික ඕවරෝල් හදන්න දැන් ගණන් දෙකක් ඉවරයිනේ. පුළුවන් නම් ඔය ගණන් ටික හද ඔක ප්‍රැක්ටිස් කරලා ඒක එතනින් ඉවර කරගන්න බලන්න. හරි.